කුඹල්වෙල මහමෙවුනා අසපුව ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කුඹල්වෙල ඉතා උස් රමණීය භූ විභාගයක මේ පිහිටා ඇත. බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ කුඹල්වෙලින් හැරී මෙම අසපුවට පිවිසිය හැක. ශ්‍රී සත්බුදු මහා විහාරය ලෙස හැඳින්වෙන මෙම විහාරය 2007 වසරේදී පූජ්‍ය පින්වත් කිරිබද්දර ඥානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මහමෙවුනා අසපු සංචිතයේ තවත් එක් සුවිශේෂී අසපුවක් ලෙස මෙම විහාරයේ ඇරඹිනි. අක්කර 48ක භූමි භාගයක් පුරා පැතිරෙන මේ සුවිශේෂී විහාරයේහි සත්බුදු මහා සෑය කල්ප 100ක් තුල පහළ වී වදාළෝ විපස්සී, සිකි, වෙස්සබු, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන්ම ඉදිකළ එකම සෑයයි. අඩි 120ක් වන මෙය පොළොව මට්ටමේ සිට අඩි 20ක විහාරයක් සහ අඩි 100කින් යුතු මහා සෑයකින් යුතු වේ. මෙම සුවිශේෂී මහා සෑය ඉදිකිරීම සඳහා ගඩොල් ලක්ෂ 18ක් පමණ වැය වී ඇත. මෙම ස්තූපය ඌව පළාතේ පිහිටි මහියංගන මහා සෑය ඉදිකළ සුමන සමන් දෙවියන්ගේ ශ්‍රී නාමයේ සමන් යන කොටසත්, මුතියංගන මහා සෑය ඉදිකළ ඉන්දික යන දෙවියන්ගේ ශ්‍රී නාමයේ ඉන්දික යන කොටසත් යොදා උන්වහන්සේලාගේ ශ්‍රී නාමයට උපහාර පිණිස සිරි ඉන්දික සමන් සත්බුදු මහා සෑය ලෙස නම් කර ඇත. දෙස් විදෙස් සංචාරකයන්ගේ නොබද ආකර්ෂණයට ලක් වී ඇති මෙම කුඹල්වෙල මහමෙවුනා අසපුවේ තවත් එක් අංගයකි සත්බුදු මහා මන්දිරය. අඩි 120ක් උස ඇති මෙම ස්තූපයේ පොළොව මට්ටමේ සිට අඩි 120ක් උසකින් ප්‍රධාන බුද්ධ මන්දිරය ලෙස මෙම සුවිශේෂී සත්බුදු මන්දිරය නිමවා ඇත. වර්ග අඩි 7000ක් පුරා පැතිරුණු මෙම සත්බුදු විහාර මන්දිරය එක් එක් සත්බුදුරජාණන් වහන්සේලා උදෙසා වෙන වෙනම ප්‍රතිමාවන්ද එක් එක් බුදුරජාණන් වහන්සේලාගෙන් අප මහා බෝසතුන් ගෞතමයන් නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වීමට නියත විවරණ ගැනීම, සම්මා සම්බුදුරජුන් සමන්ත කූටයට වැඩම කිරීම, මිහින්තලයට වැඩම කිරීම ආදී අවස්ථාවන් කැලණි විහාර සිතුවම් සම්ප්‍රදායට අනුව නවීන වර්ණ සම්ප්‍රදායම් සිතුවම් කර ඇත. ජීවමාන පිළිරුවක් ලෙස ඉදිකර ඇති මෙම සෑම සත්බුදු ප්‍රතිමාවකම තායිලන්ත ස්වාමින් වහන්සේලා සහ දායකත්ව පිරිසක් විසින් එරටින් ගෙනෙන ලද සැබෑ රන් ලෝහ පත්‍ර ආලේප කර ඇත. සත්බුදු මන්දිරයේ බිම මොරගහ කන්ද ජලාශයේ ඉදිකරන සමයේ කපා ඉවත් කළ කුඹුක් ගස්වල ලෑලි අතුරා ඇති අතර ප්‍රධාන උළුවස්ස තනි ගසකින් නිර්මාණය කර ඇත. ඒ ලංකාවේ දෙවැනියට උසම උළුවස්ස ලෙස සැලකුණු ලබයි. සත්බුදු මන්දිරයේ සියුම් කැටයම් ලියකම් නිර්මාණවලින් විවිධ වර්ණ සංකලනවලින් මේ සුවිශේෂී සෑය තවත් අලංකාර කර ඇත. මෙම සෑය පසුගිය කල්ප 100 ඇතුළත පහළ වී වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමය වෙනුවෙන් ලෝකයේ ඉදි වූ එකම ස්තූපය වන අතර අක්කර 48ක් පුරා දිව යන බුදු බිමේ බෝධීන් වහන්සේලා 19ක් රෝපණය කර ඇත. එම නිසා මෙම සුවිශේෂී කන්ද බෝධි පර්වතය යන නමින්ද හැඳින්වේ. මිහිපිට දෙව් විමනක් බඳු වූ මෙම කුඹල්වෙල මහමෙවුනා අසපුව ඔබත් අදම වැඳ පුදා ගන්න, පින් රැස් කරගන්න. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.